Hello guys. අද මම යන්නේ කොහෙද බලන්න. අද මගේ ඩේ ඔෆ් එක. ඉතින් අද මම ඕඩර් කරපු ෂේන් ඕඩර් එක අද එනවා. ඒක ඇත්තටම ඊයේ ආවි මට ගන්න විදිහට තුන මම වැඩ නිසා. ඉතින් මම ඒක කියලා ඩේට් එක වෙනස් කරගෙන අද ගෙන්නගත්තා මගේ ඩේ ඔෆ් එක හින්දා. ඉතින් මේ ඩ්‍රයිවර් කතා කරා මට ගොඩ එක ඇවිල්ලා තියෙන්නේ. කියලා මං ඉතින් පල්ලෙහාට ආවා මගේ ලොකේෂන් එක ආවට පස්සේ තමයි ඩ්‍රයිවර් ආවේ. ඩ්‍රයිවර් ඉතින් මං ඉන්න ලොකේෂන් එකට ගෙනත් දීලා මගේ අතටම දුන්නා. ඉතින් මම මගේ පැකේජ් එකත් අරගෙන කාමරේට ගිහිල්ලා චෙක් කරන්නයි යන්නේ. අපි බලමු මං ඕඩර් කරේ මොනවද කියලා. මම ඉතින් කුවෙට් වල ඉන්න නිසා කුවෙට් එකේ ඉඳලා ඕඩර් කරේ KD 31ක වගේ ඕඩර් කරා. පොඩි පොඩි අයිටම් ටිකක්. ඉතින් මම 30ට වඩා ඕඩර් කරා නම් මට shipping free ළමයි. මෙහෙදි shipping free ගන්න පුළුවන් 30ට වඩා ඕඩර් කරා නම් ඉතින් මම 30ට වඩා ඕඩර් කරේ. ඉතින් බලන්න ඉච්චර ලොකු පැකේජ් එකකුත් නෙවෙයි චූටි චූටි අයිටම් ටිකක් මම දැම්මේ. මට අත්‍යවශ්‍ය බඩු වගේක් තිබ්බා. ඒකත් එක්කම මම ටිකක් වැඩිපුර ඕඩර් එකක් දැම්මා. ඒක සැරේ. ඉතින් බලන්න මේ ටික තමයි මම ඕඩර් කරේ. තව ඇඳුම් වගේකුත් තියෙනවා. චූටි අයිටම් ටිකක්. ඇඳුනුත් තියෙනවා 3-4ක්. අපි බලමු අයිටම් එකේ ඉඳලා. දැන් මේක තමයි මම ඕඩර් කරපු අයිටම් එක ලිප්ස්ටික් සෙට් එකක්. ඒක ඕඩර් කරේ හන්දායන් බ්‍රෑන්ඩ් එකෙන්. ලංකාවේ ගොඩක්ම ගන්න තියෙනවා. ඒකේ වර්ග දෙකක් තියෙනවා මැට් කලර් එක සහ ලයිට් කලර් එක. ඒ කියන්නේ ඩාර්ක් කලර් එක සහ ලයිට් කලර් එක. මම ඕඩර් කරේ ඩාර්ක් කලර් එක. ඔයගලන්ට බලන්න පුළුවන් ලංකාවේ මම දැක්ක වැකේෂන් ගිය වෙලාව තිබුණා ගොඩාක් අය පේජ් වල විකුණනවා. හැබැයි මට ගන්න බැරි වුණා. ස්ටොක් අවైలබල් තිබ්බේ නැහැ එතකොට. ඊට පස්සේ මම වැකේෂන් ඉවරලා ආවට පස්සේ තමයි ෂේන් එකෙන් දැකලා ඕඩර් කරේ. මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. ඒ වගේම කලර්ස් උනත් ගොඩක් හොඳයි. වර්ග පාට වර්ග 6කින් තියෙනවා. ඔයගේ අපේ ස්කින් කලර් එකත් එක්ක මැච් වෙලා යන කලර් එක තමයි මේ හන්දායන් බ්‍රෑන්ඩ් එකේ මැට් ඩාර්ක් කලර් එක. මම try කරලාත් බැලුවා. ඇත්තටම ලස්සනයි. ඩාර්ක් කලර් එක. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. චුට්ටක් try කරලා බැලුවා ළමයි. අවුලක් නැහැ. නිකන් මෙහෙන් ගාලා දැන් මෙච්චර ගණන් ගන්න එපා හොඳේ. අවුලක් නැහැ. ලස්සනට තියෙනවා. ටිකක් ලයිට් එළියත් එක්කද මන්ද ඒක හරියට පේන්නේ නැද්ද මන්දා. හැබැයි මම නම් ආසයි. ගොඩක් අය මේක යූස් කරනවා. ඒක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන් පාවිච්චි කරන ඉන්නවනම් රිසල්ට් එක කියන්න මට. කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද කියලා. ඒකත් මම ආසම කලර් එකක්. ටිකක් බ්‍රවුන් වලට හුරු එකක්. ඇත්තටම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ මම හිතන්නේ කලර් එක එච්චර පේන්නේ නැහැ. හරියටම ලයිට් එළියත් හින්දා කොහොම හරි කමන්නේ ඔයගොල්ලන් මේකේ ගොඩක් අය පාවිච්චි කරන නිසා ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක පොඩ්ඩක් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න. හරි ළමයි. අපි බලමු ඊළඟ අයිටම් එක. ඊළඟ අයිටම් එක විදිහට මම ගත්තේ අපි ඊළඟට බලමු අයිටම් එක. මේක වෙල්ලා කොලජන් and biotin facial mask එකක්. ඔයගලන්ට මේක day and night choose කරන්න පුළුවන් එකක්. මම රිසල්ට් කොහොමද කියලා දන්නේ නැහැ. පළවෙනි අතවට මම දැකලා ඕඩර් කරේ මගේ ස්කින් එක ටිකක් ඩ්‍රයි වෙලා ඉන්න තියෙන හින්දා. මේකේ ගහලා නම් තිබුණේ collagen and biotin facial mask moisturizing and caring for the skin smooth and tender skin කියලා. ග්‍රෑම් 50 බොටල් එකක් චූටි එකක්. මේක බලමු try කරලා. ඊළඟට මම ඕඩර් කරලා තිබුණා තවත් ලිප්ස්ටික් එකක්.
මේකත් ගොඩක් හොඳයි මං නිතරම පාවිච්චි කරන එකක් ඉස්සරින් නම් මම ඕඩර් කරේ හොට් පින්ක් එකක් 7 නම්බර් 7 එක. ඒක ළමයි අපේ ස්කින් එකට ගොඩාක් මැච් වෙන එකක්. මං නිතරම යූස් කරන එකක්. මගේ ලිප්ස්ටික් එක දැන් ඉවරයි. නිසා මේ වෙනදට එකයි ඕඩර් කරන්නේ. මේ පාර මම තුනක්ම ඕඩර් කරා. තුනක්ම ඕඩර් කරා කියන්නේ මේ ටිකක් ඉක්මනට ඉවර වෙන්න බලනවා. නිතරම ලිප්ස්ටික් වැඩට යද්දි ලිප්ස්ටික් යූස් කරනවා. ඉතින් මම තුනක්ම ඕඩර් කරා. මොකද මේ මෙහි ෂේන් එක මෙහි නෙවෙයි තියෙන්නේ අපි වෙනට ගෙනදලා ඕඩර් කරන නිසා කල් යන නිසා ඉතින් මම තුනක්ම ඕඩර් කරා. ඒකත් මම try කරලා බැලුවා. ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒක ඇවිල්ලා hot pink color එක නම්බර් 7 එක. බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා මෙන්න මේ hot pink color එක තමයි ඕඩර් කරේ. කියන්න බලන්න හොඳයිද කියලා. ඒ color එකත් ටිකක් පේනවා මදි වගේ කියන්නේ මේ ලයිට් එළියට තමයි මෙහෙම නැත්තම් එළියට ගියා නම් මේක මේ ලස්සනටම පේනවා. ඒක දවසේම තියෙනවා යන්නේ නැහැ. waterproof යන්නෙම නැහැ. ගොඩක් අය මගෙන් අහනවා සඳාගේ ලිප්ස්ටික් කලර් එක මේ ලස්සනයි ගොඩක් වෙලා තියෙනවා. මොකද එයා පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒක තමයි පාවිච්චි කරන්නේ මම. ඊළඟට බලමු මෙන්න මේක ඇවිල්ලා මේ ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එක BB ලැමයිලා බ්‍රෑන්ඩ් එකේ. ඒකත් හොඳයි. try කරන්න තමයි ගත්තේ. එතනම දන්නේ නැහැ රිසල්ට් කියන්නේ quality එක සහ color එක මොනට match වෙයිද කියලා දන්නේ නැහැ. ඒත් මං අරන් බැලුවෝ. මොකද මගේ ගාව නැහැ. තියෙනවා එකක්. ඒක මාස් බ්‍රෑන්ඩ් එකේ ඩාර්ක් කලර් එකක්. ඒකට මේ ඒකත් ස්කින් කලර්මයි. ඒකත් හොඳයි. මේ නිකමට මේක වැච්චර ගානක් උන්නේ නැහැ ළමයි. පිල්ස් ගානක් උනේ කුවේට් වටිනාකමින්. ඉතින් මම ගන්න හිතුවා එළිය ගන්න ටිකක් ගන්න ෆවුන්ඩේෂන් එහෙම. ඊගොට මම ගත්තා ලිප් ලයිනර් සෙට් එකක්. මේකේ ඔක්කොම කලර්ස් තියෙනවා ළමයි. එළිය එකිනෙක ගන්න ගියා නම් ගොඩක් ගණන් මේක මම ගත්තේ පිලිප්ස් 300කට 400කට වගේ. එච්චර වෙන්නෙත් නැහැ. ලිප් ලයිනර් තියෙනවා 6කට වැඩිය. 8ක් විතර තියෙනවා. 3යි 6යි මම හිතන්නේ 8ක් විතර තියෙනවා. 4යි 8යි 9යි sorry 12ක් තියෙනවා. කලර්ස් තියෙනවා 12ක්. පර්පල්, රෙඩ්, පින්ක්, ඩාර්ක් පින්ක්, ලයිට් පින්ක්, බ්ලූ වර්ගවල කලර්ස් තියෙනවා. පින්ක් එකේ කලර් වර්ග 3-4ක් තියෙනවා. රෙඩ් එකේ කලර් ලයිට් කලර් එකෙන් ඩාර්ක් කලර් එකට යනකම් අපි යූස් කරන කලර්ස් වල නිතරම යූස් කරන කලර්ස් වල වර්ග 3-4ක් තියෙනවා. එක කලර් එකකින්. ඊළඟට බලමු මෙන්න මේක මස්කාරා එක. මස්කාරා මම 2-3ක්ම තියෙනවා. ඒත් චේන් එකෙන් ඕඩර් කරද්දී අනිවාර්යෙන්ම මම මස්කාරා එකක් ඕඩර් කරනවාමයි. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක කියන්නේ මේ මස්කාරා එක හොඳයි. මේ හොඳට අපේ ඇහිබෑම මේ හොඳට කර්ව් එක ගන්න පුළුවන්. ඝනකමට කර්ව් එක ගන්න පුළුවන්. ඒ නිසා මම මේක යූස් කරන්නේ. මේක තමයි මම නිතරම යූස් කරන එක. ගොඩක් කල් මම පාවිච්චි කරා මේක. ගොඩ කාලෙකට පස්සේ තමයි මේක ආයෙ ඕඩර් කරේ. ඒ කියන්නේ එච්චර කාලයක් මම තියාගත්තා. මේක නම් මම මේ 50ක් අතනම ඒක අර හෙයාර් ස්ටයිල් කරන්න පුළුවන් 50ක් යටින් හීනි තුඩු තියෙන මගාව ඇත්තට මේ වගේ 50ක් තිබ්බේ නැහැ. ඕඩර් කරපු නිසා ඉතින් ඒකත් එහෙමම ෂේන් එකකින්ම දැම්මා. නැත්නම් ඔයගලන්ට මේක එළිය ගන්න උනත් තියෙනවා. මහ ලොකු ගාණක් එන්නේ නැහැ. සමහරවිට ඉතින් ෂේන් වලට මගේ වටිනාකමත් KD 31කට වඩා ගන්න ඕන හින්දා ඒක එකක් දැම්මා. ඊළඟ අයිටම් එක තමයි ළමයි මෙන්න මේක. ඒක ඇවිල්ලා මේ ඔයගලන්ට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් වීඩියෝ හදන මොන හරි channel එකක් කරන කෙනෙක් නම් මේ අයිටම් එක ගොඩාක් වැදගත් ළමයි.
එහෙමයි මමත් මේ ඕගොල්ලන්ට වීඩියෝස් දාන්න හරියට වීඩියෝ එක කරගන්න ඕන නිසා මම මේක දැම්මේ. ලොකු ගාණක් උන් නෑ මට ෂේන් එකෙන්. KD 1 ගාණක්වත් ගියේ නෑ මං හිතන්නේ. මේක ඇවිල්ලා බලමු කොහොමද දන්නේ සෙට් කරන්නේ. try එකක් තියලා බලමු. කෑලි 3යි තියෙන්නේ. ඔක සෙට් කරගන්න තමයි තියෙන්නේ. මම සෙට් කරලා පෙන්නන්න ඕගොල්ලන්ට කොහොමද කියලා. ඒකේ චුට්ටක් උස්සන්න පුළුවන්. ඒ කියන්නේ මේ උස ප්‍රමාණය පොඩ්ඩක් හැම කරමුට ගොඩක්ම බෑ. සාමාන්‍යයෙන් මේ කෑම එහෙම ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරද්දී එහෙම වටනවා. අනිත් එක මේක විශේෂත්වය තමයි මේ පහළ අතටත් ඔක හරවන්න පුළුවන් ෆෝන් එක තියලා. හරියටම වීඩියෝ එක ගන්න පුළුවන්. රෙකමන්ඩ් කරන්න පුළුවන් අයිටම් එකක්. සමහර අයිටම් තියෙන ළමයි අපරාධ ඕඩර් කරේ කියලා හිතන තරමට. ඒ සමහර අයිටම් තියෙනවා අපි ඕඩර් කරන් ෆොටෝ එකේ තියෙන එක නෙවෙයි එන්නේ. ඒ කියන්නේ ෆොටෝ එක පෙන්වන්නේ ලොකුවට එන්නේ පොඩියට. ඔය ගොඩක් අය ඕඩර් කරද්දි දැකලා ඇති වීඩියෝස් දාද්දි මට තාම එහෙම වෙලා නැහැ. හැබැයි ක්වොලිටි එක අඩු ඒවා ඇවිල්ලා තියෙනවා. ක්වොලිටි එකේ ප්‍රශ්නයක් වෙනවා. ඇඳුම් උනත් සමහර ඇඳුම් එහෙම ගොඩාක් ක්වොලිටි. ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙන සමහර ඇඳුම් අර ස්ට්‍රෙච් වෙන ඒවා අර ෆොටෝ එකේ තියනවා වගේ නැහැ. එහෙම ඒවත් එනවා. සමහරලාට මේ ලොකෝ අයිටම් එකක් ඕඩර් කරන්නේ ෆොටෝ එකේ මේක වැරද්ද ළමයි අපේම තමයි. ඒකේ විස්තරේ තියෙනවා ලොකු පොඩි සයිස් එක ෆොටෝස් එහා මෙහා කරලා බලද්දි මේගොල්ලන් දාලා තියෙන සයිස් අරග මොකද්ද සයිස් එක කියලා. අපි ඒක මැනලා කරලා හරියට සෙට් කරගන්නේ නැති හින්දා තමයි අපි වැරදි එක ඕඩර් කරන්නේ. ඊනකට මම ඕඩර් කරේ ෆවුන්ඩේෂන් එක ළමයි වම්සන් එකේ 07 නම්බර් එක. ඒක ස්කින් කලර් ඩාර්ක් කලර් එකක්. ෆවුන්ඩේෂන් එකක්. ඒකත් ගොඩක් හොඳයි කියලා හිතන ඩාර්ක් කලර් එකකින් මේ ඇත්තටම මම මේවා දෙක තුන ඕඩර් කරේ ළමයි එච්චර ලොකු ගාණක් නැති හින්දා. ඇත්තටම මේ බොටල් ෂේන් එකේ වෙන්නේ පිල්ස් 200යි 300යි අන්න ඒ වගේ ගණන්. ඉතින් මම මේක මේ එළියෙන් ගන්න ගියා නම් ළමයි ෆවුන්ඩේෂන් එක KD 3යි. 3ට 2ට වැඩි. ඉතින් පිල්ස් 200 300 ගන්නවා කියන ඉතින් මම දෙක තුනක්ම ඕඩර් කරා. ඒ නිසා වර්ග දෙක තුනකින් එකත් අවුලක් නැහැ. ඊළඟට මම ඕඩර් කරේ බෙල්ට් එකක්. මේක නම් ඉතින් හොඳ එකක් නෙමෙයි මම ඕඩර් කරේ නිකන් ඕඩර් කරා කියන්නේ මාගා බෙල්ට් එකක් නෑ හදිසියට මේ ඩෙනිමට හරි දාන්න. මම බෙල්ට් එකකුත් දැම්මා. ඒකත් අවුලක් නෑ. ඊළඟට මම ඕඩර් කරේ ළමයි කෑම් පෙට්ටිය. මේකේ විශේෂත්වය තමයි ළමයි මේ තට්ටු දෙකක් තියෙනවා. මේ තට්ටු දෙකක් තියෙන එක තමයි හොය හිටියේ. ඒකට හේතුව මේ බත් එක වෙනමයි කරි වෙනමයි මොන හරි ඩෙසර්ට් එකක් තියෙනවා ඒක වෙනමයි දාගන්න පුළුවන් විදිහට තමයි ඕඩර් මේ කෑම් පෙට්ටිය මං හෙව්වේ. කුවේට් එකේ තියෙනවා ගණන් වැඩි. මේකත් පොඩ්ඩක් ගණන් වැඩි වුණා. ඒත් පෙනුමත් හොඳයි. ඒකේ ස්පූන් එකයි ෆෝක් එක දෙකම එනවා. එතුලේ සම්පූර්ණ පෙට්ටිය වලට රයිස් කරි වෙනම දාන්න තියෙනවා. දෙවෙනි පෙට්ටියේ. පළවෙනි එකේ ඔයාලට ඒ කැලි දෙක වෙනම අයින් කරන්න පුළුවන්. ඒකෙත් ඔයාලට මොන හරි ෆෘට්ස් මොන හරි නට්ස් හරි මොන හරි දාන්න පුළුවන්. මේ වගේ වෙන් කරන්න පුළුවන් කෑලි දෙක. පළවෙනි තට්ටුවේ. චුට්ටක් හිරයි වගේ. හරි අවුලන්න. මේක මට හිත ගියා මං ඉතින් ඕඩර් කරා ක්වොලිටි එකත් හොඳයි. ඇත්තටම හොඳයි මට ඒකට ආස හිතුණා. 100% recommend. ගෑරුප් ඔය හැන්ද නැත්තම් ස්පූන් එකයි ෆෝක් එකයි තියෙනවා. ඒකත් වටිනවා ගොඩක්ම.
මම වැඩ කරනකොට කැමරා යනකොට ඒක ගොඩාක් වටිනවා. ඒක හරියට තියලාම ළමයි සෙට් කරගන්න ඕනේ දන්නවද? නැත්තම් හැලෙනවා. අර කෑලි දෙක දෙකටම සෙට් වෙන්න තියෙන ඒ දෙක ක්ලිප් දෙක දාගත්තා නම් හරි. හරි. ඊළඟට බලමු ඊළඟ අයිටම් එක. මේක ඇවිල්ලා ළමයි කවර සීල් කරන එකක්. ඔයගොල්ලන් මේ සාමාන්‍ය බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒගොල්ලන් ගාව තියෙනවා ওই පැකට් සීල් කරන මැෂින් එකක්. ඒක ලොකු එකක්, දිග එකක්. මේක මම ඔය සාමාන්‍යයෙන් අපිට කුස්සියේ වැඩවලට එහෙම වටිනවා. මේ බෑග් එකේ උනත් දාලා යන්න පුළුවන් සයිස් එක. ඔයාගේ අල්ලේ සයිස් එක. ඇත්තම කියනවා ඔයාගේ අතට වඩා චූටි අල්ලේ සයිස් එක. මේකේ බටන් දෙකක් තියෙනවා. එකක් තියෙනවා මේ කපන්න පුළුවන් පැකට් එක. ඇතුලෙන් තියලා නේ ආයෙක මේ සීල් කරන්න පුළුවන්. මේ ඕන් කරාට පස්සේ මම හිතන්නේ රත් වෙනවා ඇති. චූස් කරලා බලන්න ඕන. මේක charge කරන්නත් පුළුවන්. charge කරන්න කේබල් එකක් ආවේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ගේ C type charger එකෙන් පුළුවන් මේ charge කරන්න බලමු. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද කියලා. දැන් මේ වගේ මේ හිතන්නකො බෑග් එකක් තියනවා කියලා. හිතන්නකො ඒක 3-5 පැකට් එකක් කියලා. ඔය භාගයක් යූස් කරලා භාගයක් අයින් කරන්න. අරන් තියන්න ඕනේ. මෙන්න මේ වගේ ඕන් කරලා අල්ලගෙන යන්න තියෙන. එතකොට ඒක මේ සීල් වෙනවා. ඔයගලන්ට මේ විදිහට මේ පරිස්සමට අරන් තියන්න පුළුවන් හුලං වදින්න තියෙන. මට ඒක ගොඩාක් මේ වටිනා. මොකද මං තනි එක්කෙනෙක් විදිහට රූම් එකේදී උයාගෙන කනකොට මේ ගොඩක් බඩු ඉතුරු වෙන නිසා ඒක වටිනවා. ඊළඟට මම ඕඩර් කරා මේ මල් හදන අයිටම් ටිකක් රේනෝයි මලුයි මේ අර කූරු වගේකුයි අලවන ටේප් එකකුයි. ඒක පොඩ්ඩක් මට මේ එකයිනක මම try කරන්න ගියා ඕඩර් කරේ ඕන ළමයි ඕගොල්ලන්ගේම බිස්කට් මේ බිස්නස් එක පටන් ගන්නවා නම් මේකේ ගොඩාක් අයිටම් තියෙනවා. ගොඩාක්ම හැමදේම තියෙනවා ළමයි. මේ ගොඩාක්ම වටිනවා මේ වගේ අයිටම්. මම ඊළඟට මෙන්න මේ බ්ලවුස් එක මම ඕඩර් කරා ස්කයි බ්ලූ කලර් එකෙන් පිටිපස්සෙන් ජැකට් එකක් එනවා. මම ආසම කලර් එකක් බ්ලූ කලර් එක නේවි බ්ලූ ස්කයි බ්ලූ ඒ දෙකටම මේකත් හොඳයි. ඇත්තටම හොඳයි. ෆිට ඔන් එකත් හොඳයි. අනික මැටීරියල් එකත් හොඳයි. ලොන්ග් ස්ලීව් එක. මෙන්න මේ වගේ නේ. ඉතින් මේ මෙහෙම මේ පොත්තම් මම දානවා. මම නිකන් ඔයගලන්ට පේන්න මේ නිකන් පෙන්නන්න හිතුවේ. මේක මේ පොත්තම් දාන්න නැතුව එන්දාම තමයි ලස්සන අර ෆොටෝ එකේ විදිහට. අවුලක් නෑ ඒක. මේක ඇවිල්ලා මේ රොයල් බ්ලූ කලර් එක. පට්ටම ලස්සනයි. රෙද්දත් හොඳයි. ක්වොලිටි එකත් හොඳයි. මේක තව ලස්සනට ඇඳාම ලස්සනයි. පේනමුන් ටිකක් මේ වගේ උනට අර මීට වඩා ලස්සනට අඳින්න පුළුවන්. මම නිකන් පොත්තම් ටික දාලා ඇඳලා පෙන්නුවේ. අර ෆොටෝ එකේ විදිහට ඔයගලන්ට අඳින්න පුළුවන්. ක්වොලිටි අවුලක් නෑ. ඊළඟට මම ඕඩර් කරා මේ ලන්ච් බොක්ස් දාන්න පුළුවන් බෑග් එකක්. මේ අතේ අරගෙන පුළුවන් එකක්. මට මේ මග මේක තිබ්බේ නැහැ. මම ඉතින් ඒක ෂෙන්ෙන් ඕඩර් කරේ. මම අර ගෙනාපු කෑම් පෙට්ටි ඒකටම දාගෙන අරන් යන්න තමයි ඕඩර් කරේ. ගාන්ට ඇති ඒ බෑග් එක. ඔගේ හෑන්ඩ් බෑග් එකත් එක්ක මේකත් අරන් යන්න පුළුවන්. ඒකත් හොඳයි අවුලක් නැහැ. ක්වොලිටි